ලෝකේ තියෙන වටිනම ආහාරය මොකක්ද කියලා ඔයාගෙන් ඇහුවොත් ඔයා මොකක්ද දෙන උත්තරේ? ඔයා දෙන උත්තරය කැවිය කියලා කිව්වොත් ඒකේ ඇත්තටම කිසිම වරදක් නැහැ. ඔන්න අද මම කතා කරන්න යන්නේ කැවිය කියන ඉතාමත් වටිනා ආහාරය පිළිබඳව. ලෝකේ තියෙන වටිනාම ආහාරය කියලා කිව්වට මේකේ රත්තරන් අඩංගු වෙලා නැහැ. මේකේ තියෙන්නේ මාළු බිත්තර. දකින හැම මාළුවෙක්ගෙම බිත්තර වලින් කැවිය කියන ආහාරය හදන්න බෑ. ස්ටර්ජන් කියලා හඳුන්වන විශේෂ මාළු වර්ගයක් මගින් තමයි මේ ආහාරය පිළියෙල කරන්නේ. ලෝකේ හැමදැනකම වගේ මේ මාළු අපිට දකින්න පුළුවන් කමක් නැහැ. රුසියාව, කැස්පියන් මුහුද, ඉරානය සහ සීතල ජලය තියෙන රටවල තමයි මේ මාළුන් ජීවත් වෙන්නේ. ස්ටර්ජන් කියන මත්ස්‍ය විශේෂයේ ප්‍රභේද කිහිපයක්ම ලෝකයේ පුරා විහිදිලා තියෙනවා. ඒ ප්‍රභේද වලට අනුකූල විදිහට තමයි මෙන්න මේ කැවිය කියන ආහාරය වෙනස් වෙන්නේ. අවුරුදු 100ක් වගේ දීර්ඝ ආයු කාලයකට මේ මාළු විශේෂ හිමිකම් කියනවා. ගැහැණු සත්තුන්ගේ බිත්තර මෝරණ කාලයේ ආවම පස්සේ ගැහැණු සතාව පරිස්සමෙන් අරගෙන බඩ කපලා තමයි මේ බිත්තර ඉස්සර ගත්තේ. ඒ ක්‍රමය ටිකක් අමානුෂීය හින්දා වර්තමානයේ වන විට ගොඩක් රටවල් ඒ ක්‍රමය තහනම් කරලා තියෙනවා. ඒ හේතුව හින්දා වර්තමානයේ හොයාගෙන තියෙනවා no-kill method කියලා අලුත් ක්‍රමයක්. මෙහිදී කරන්නේ මේ සතාව මරන්නේ නැතුව ඇතුලේ තියෙන බිත්තර ටික එළියට ගන්න එක. ඔයා මේ තාමත් බලන්නේ පරණ ක්‍රමයේ යටතේ මාළුන්ගේ බිත්තර එළියට ගන්න වීඩියෝ එකක්. මාළුවගේ ඇඟේ තියෙන බිත්තර ඔක්කොම එළියට ගත්තට කැවිය නිෂ්පාදනය සඳහා යොදා ගන්නේ හොඳම බිත්තර විතරයි. ඒ විදිහට තෝරගන්නා හොඳ තත්ත්වයේ බිත්තර සීතල ජලය මගින් හොඳින් හොදනවා. ඊට පස්සේ කරන්නේ බිත්තර ලබාගත්තු මාළුව අනුව ලුණු එකතු කරන එක. මං එහෙම කිව්වේ බෙලූගා මාළුවගෙන් හදන කැවියගේ සාමාන්‍යයෙන් තියෙන්නේ මුදු ලුණු රසයක්. ඊටත් පස්සේ කරන්නේ අදාළ භාජනවලට මේ බිත්තර පුරවන එක. ඒ විදිහට හදපු කැවිය සෙල්සියස් අංශක 0.3 වගේ උෂ්ණත්වයක තමයි ගවඩා කරලා තියන්නේ. මේ කැවිය කියන ආහාරය උෂ්ණත්වය අපි හරියට පාලනය කරේ නැත්නම් ඉක්මනින්ම සවුත් වෙනවා. ඒ කියන්නේ අපිට මේක ආහාරයට ගන්න බැරි වෙනවා. මෙන්න මේ විදිහට හදන කැවිය එකක ශ්‍රී ලංකාවේ ඇතුලේ මිල සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක් රුපියල් 50000කට එහා යනවා. ජෑම් සහ බටර් ආහාරයට ගන්න විදිහටම මේ කැවිය කියන ආහාරය අපිට ආහාරයට ගන්න පුළුවන්. මේකේ තියෙන ඉහළ මිල හින්දා වර්තමානයේ වන විට මේ කැවිය කියන එක පත් වෙලා තියෙනවා ධනවත්කම පෙන්වන ලකුණක් විදිහට. ඒ කියන්නේ මේ කැවිය ආහාරයට ගන්නවා කියන්නේ ඔහු හෝ ඇය සමාජයේ ඉහළ ස්තරයක ජීවත් වෙන පුද්ගලයෙක් කියන එක. ඉතින් ඔයාලටත් අනිවාර්යෙන් chance එකක් આવොත් කවදාවත් මේ chance එක මිස් කරගන්න නම් එපා. ඉතින් මේ වගේ නොදන්න වීඩියෝ දිනපතා නරඹන්න මගේ YouTube channel එක subscribe කරලා share කරන්නත් අමතක කරන්න එපා.